සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සහ කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් දින වගේම 20 තරඟාවලියකුත් තියෙනවා මෙම සංචාරයේදී. සිව් දින තරඟාවලිය 1-1 ලෙස සම තත්ත්වයෙන් තමයි අවසන් වුණේ. තරගයේ කාසිය වාසිය දිනාගත් කොදෙව් ඇකඩමි කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ඉතින් ඒ අනුව උන් පන්දු අර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 237ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී අකීම් ලකුණු 66ක් ලබා ගත්තා පන්දු 75කින්. ඔහුගේ නිමට 4 පාර 7ක් සහ 1 පාරක් ඇතුළත්. කාලෝස් ලකුණු 55යි පන්දු 53කින්. ඔහුගේ නිමට 4 පාර 4ක් සහ 1 පාරක් ඇතුළත්. ක්ලාක් ලකුණු 51යි පන්දු 62කින්. ඔහුගේ නිමට 4 පාර 3ක් ඇතුළත්. නේදන් එඩ්වඩ් ලකුණු 25යි පන්දු 39කින්. ඔහුගේ ඉනිමට 4 පාර 1ක් සහ 1 පාරක් ඇතුළත්. ඉතින් කඩුළු ලබා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ට්‍රවීන් මැතිව් ලකුණු 40ට කඩුළු 3කුත්, ගරුක සංකේත් ලකුණු 45ට කඩුළු 3කුත්, ධනංජය ලක්ෂාන් ලකුණු 26ට 1 කඩුළුකුත්, රවින්දු ලකුණු 34ට 1 කඩුළුකුත්, චමිදු ලකුණු 30ට 1 කඩුළුකුත්, දිලුම් සුදීර ලකුණු 56ට 1 කඩුළුකුත් දබා ගැනීමට සමත් වුණා. ඉතින් කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 39යි පන්දු 4ක් අවසානයේ ජයග්‍රාහී ලකුණු 238 කඩුළු 5ක් දැවි ලබා ගැනීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී නිපුන් ධනංජය ලකුණු 88ක් ලබා ගත්තා පන්දු 125කින්. ඔහුගේ ඉනිමට 4 පාර 7ක් සහ 6 පාර 2ක් ඇතුළත්. ෂෙවොන් ඩැනිවල් ලකුණු 11යි පන්දු 8කින්. ඔහුගේ ඉනිමට 4 පාර 2ක් ඇතුළත්. අහන් වික්‍රමසිංහ ලකුණු 103ක් ලබා ගත්තා පන්දු 79කින්. ඔහුගේ ඉනිමට 4 පාර 10ක් සහ 6 පාර 2ක් ඇතුළත්. කඩුළු ලබා ගැනීමේදී නේදන් එඩ්වඩ් ලකුණු 44ට කඩුළු 2කුත්, ක්ලාක් ලකුණු 40ට 1 කඩුල්ලකුත් දබා ගැනීමට සමත් වුණා. ඉතින් තවත් තරඟ දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් එම තරඟවලත් තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.